අචින්තනීය ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙකුගේ හිත පැහැදුනොත් විපාකෝ හෝති අචින්තයෝ. ඔහුට සැලසෙන පුණ්‍ය විපාකයද හිතාගත නොහැකිය. ඒක අවස්ථාවක දෙදෙව්ලොවේ අධිපති සක්දෙවිඳානෝ දෙව්ලොව චාරිකාවක යනවා. සක්දෙවිඳුන්ට දකින්ට ලැබුණා වෙනදා දැකලා නැති ඊටාම සොඳුරු විමානයක් ඉර වගේ බැබලි බැබලි තියෙනවා. මාතලීට කිව්වා දෙවිඳු මාතලී රථේ මොහොතකට නවත්තන්න අප වෙනදා නොදුටු විමානයක්. රථයෙන් බැහැලා සක්දෙවිඳු පියවර තිය විමානෙට ලං වෙනකොට සක්දෙවිඳුට පේනවා මේ ඉර වගේ බබලන විමානයේ ඇත්ත ලස්සන. සම්පූර්ණයෙන්ම කහපාටට හුරුයි මේ විමානේ. කහපාට කොඩි උස්සලා, කහපාට වහලක්, කහපාටම පොළව. වටේ පිපිලා තියෙනවා නෙළුම්, ඕලු, කුමුදු ආදී මල්. ඒ ඔක්කොම කහපාට. ලස්සනම ලස්සන විමානය. ඒ විමානයේ ඇතුලේ ඉඳලා ලස්සන අප්සරාවියක් එළියට ආවා. ඒ අප්සරාවියගේ ලස්සන තේරෙනවා සක්දෙවිඳු ඇයට කතා කරපු වචනින්ම. සක්දෙවිඳු ඇයට කතා කළේ බද්දේ කියලා. බද්දේ කියන්නේ මොකද්ද? සුන්දරී කියලා කතා කළා. සක්දෙවිඳු අහනවා සුන්දරී වන්නාතේ සබ්බ දිසා පබහසති. ඔබේ සිරුරු පැහැය මේ දස දෙස ආලෝකමත් කරනවා. ගන්ධාතේ සබ්බ දිසා පවායති. ඔබේ දිව්‍ය සුවඳ මේ දස දිසාව සුවඳවත් කරනවා. ඒ පින්වත් දෙව්දු මං අහන්නේ මෙයයි. මනුස්ස භූතා කිම කාසි පුඤ්ඤං. මනුස්ස ජීවිතේ ගත කරද්දී ඔයා කරගත්ත පින මොකක්ද? මොකක් ගැනද විවිංගතුනේ? පින ගැන යහුවේ. පින ගැන යහුවේ. පිනේ වටිනාකම දන්නා දෙවියෝ පින ගැන යහුවා. එතකොට ඒ දෙව්දු කියනවා දේවේන්ද්‍රේ මං ඒ කාලේ හිටියේ රජගහ. අපේ ගෙට සමීපයට වෙන්න තිබුණා වාල සංඝහට නමින් චෛත්‍යයක්. වලහල ඇති වාල සංඝහට චෛත්‍යය. අජාසත් රජුරෝ කරපු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා වඩා හිඳවපු සෑය. ඒක විශේෂ සෑය. ඒ සෑරජානන් වහන්සේ ඒ වෙනකොට මේ කාන්තාව හිටපු කාලේ තිබිලා තියෙනවා. එහෙනම් මේ සිද්ධිය වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ. අපිට වගේ. අපිත් අද මේ පින් පුරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ. ඇයත් පින් පිරුවේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ. ඇය ගෙදරින් එළියට එනකොට ගේ ඉස්සරහා වැටකොළු වැලේ වැටකොළු මල් 4ක් පිපිලා තිබ්බා. ඒ වැටකොළු මල් දකින්නකොටම ඇයට හිතක් උපන්නා. මේ මල් මගේ බුදුරජුන්ටයි. ඒ මල් 4 දෝතට කඩාගෙන වැටකොළු මල් කියලා කියන්නේ ඔයාලා දැකලා ඇතිනේ. වැටකොළු මල කහපාටයි. කහපාට වැටකොළු මල් දෝතේ තියාගෙන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති කියලා බුදුගුණ කිය ඒ අහිංසක කාන්තාව සෑය වඳින්න පිටත් වුණා. ජීවිතයේ පින්වතුනේ අපේ පැතුම් වලට අනුව යන එකක් නෙමෙයි. ජීවිතේ අපේ බලාපොරොත්තු වලට අනුව යන එකක් නෙමෙයි. අපි ගොඩනගන සිහින පැතුම් බලාපොරොත්තු මායාවක්ම වෙන්න පුළුවන්. යහපතට වේවා යහපතට වේවා. අපි යහපත කර කර හිටියත් මරණය අපි හොයාගෙන ආපු ගමන් අපිට යන්න වෙනවා. අපි අයහපත කර කර හිටියත් මරණය අපි හොයාගෙන ආපු ගමන් අපිට යන්න වෙනවා. සෑය දකින්න කලින් මරණය හොයාගෙන ආවනේ. පිස්ස හැදිච්ච ගව දෙනක් ඇයට එනගෙන ගියා. බුදුරජුන්ට පූජා කරන්න දෝතට ගත්ත මල් ටික එහෙම බිම විසිරුණා. ඇමිය පරලෝකී මරණින් මත්තේ තව්තිසා දෙවියන්ගේ පීත විමානේ දෙව්දුවක් වෙලා උපන්නා. ඒ දෙව්දුව කියනවා දේවේන්ද්‍රය මම සෑය ළඟට ගියා නම් සෑය දැක හිත පැහැදුනා නම් සෑයේ මල්ලාසනේ මත මල් පූජා කරා නම් මන් දන්නවා මම මීටත් වඩා උඩට යනවා. ඉතින් මල් 4ක් පූජා කරගත් දෙව්දුවක් ඒ මල් 4 පුදාගෙන තව්තිසා දෙවියන් අතර ඉන්නවා නම් අද සමහරට බණ අහන මේ බණපදේ ඇයට ඇහෙනවා නම් ඈ සතුටු වෙනවා ඇති. ඕ මගේ පින්කම ගැනත් අද බණට කියනවා කියලා.
ඒ නිසා ඔයාලගේ ජීවිතේ ඔයාලගේ පින මේ වෙනකොටත් ඉපැද්දුවා. මේ පින තව තව උද්දීපනය කරගන්න. මේ රත්නමාලේ සෑය ගැන ඔයාලට පුළුවන් තරම් හිතන්න. සෑය ළඟ කරපු පින්කම පුළුවන් තරම් හිතන්න. මේ සෑය ආශ්චර්යයි පින්වතුනි. අදින් පස්සේ ජීවිතේ වෙහෙසක් වෙන හැම මොහොතකම රත්නමාලී සෑය සිහි කරන්ට ඔයාලගේ වෙහෙස නිවිලා යයි. අදින් පස්සේ ජීවිතේ ඔයාලට දුකක් වෙන හැම මොහොතකම රත්නමාලී සෑය සිහි කරන්ට ඔයාලගේ දුක නිවිලා යයි. අදින් පස්සේ ඔයාලගේ හිතට බරක් දැනෙන මොහොතක රත්නමාලී සෑය සිහි කරන්ට හිතේ බර නැති වෙලා යයි. ඔයාලට ආශිර්වාද ඕන කියලා හිතෙන හැම මොහොතකම රත්නමාලී සෑය සිහි කරන්ට ඔයාලට ආශිර්වාද ලැබෙයි.